නෑ ඒක ඇදගෙන මෙහෙම දෙයක් තියෙනවද? එහෙම දානකොට ඔළුව විතරක් කඩේ ගාලා. ඔව්. සාමනන් මට ડોක්ටර් මට විනාඩි 5ක විතර ගත්තා. හරි. බාන්න කිව්වා. කවුද කිව්වේ? පීච මත කිව්වේ. ඒක බෑවා. මේ ඊට පස්සේ මම පොලිසිය දැන් කතා කරා. කොහේ PHI මාතේද බාන්න කිව්වේ? අපේ ධම්ම නගර සභාවේ. ඔව්. එතන මේක දෙන්නේ ජනතාවට කන්න දෙන්න පාර දුන්නා. ඇයි PHI මාතේ කවුද පැමිණිලි කරේ? මම පැමිණිලි කරා. ඒක ඔබතුමා පැමිණිලි කරාට පස්සේ PHI මාතේ ආවා. ඔව් ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? එළියට දුන්නේ බාන්න කිව්වා. ආපහු. මම බාන්න බා. ඔව්. පිට තියාගන්න ගියා පොලිසිය ගියා. දැන් PHI සුවර් නැත්නම් මම පොලිසියට කියන තියනවනේ. දැන් පොලිසිය යනවා කිව්වා. PHI මාතේ ඉන්නවද? ඉන්න. PHI මාතේ මොකද මේ විපක්ෂ නායකතුමා කරන චෝදනාව ඔබතුමාට බරපතල චෝදනාවක් නේ කරන්නේ? නෑ නෑ මම වෙනස්නාර හිටියන ගම දැන් බලන්න ආවා එනගම මම දැක්කා මේ පරණ බක්තිය දෙන අරන් ගිහලා ඔතනට පටකනවා. ඔව්. ඒක හදා මම ඉන්න ගම මේ ආවේ. නෑ දැන් මෙතුමා චෝදනාවක් කරනවා ඔබතුමා ඇවිල්ලා ජරාලුන බාන්න කිව්වයි කියලා පටවපු එක. දැන් කියපු නිසානේ අහුනේ නැත්තම් මේක ජනතාවට කවනවා. ආණ්ඩුවත් තිබ්බතම දාන්න කියලා මම කිව්වේ ඒ වෙලාවේ හැටියට. දැන් සාමාන්‍ය නීතිය එහෙමද කරන්න තියෙන්නේ? අපි දන්නේ නැති නිසා නෑ මම ආදිසියද ආපු නිසා වෙන වැඩකට අපි ආගෙන ප්‍රෝග්‍රෑම් එක මම හිටියන්නේ. ඒක මම ආදිසියෙන් දැන් ආයේ මම නිසා මම කව අපෝ දාලා ඔය කතා කරන්න කියලා. ඔව් පොඩි ඔව් කියන්නේ මට අපේ දම්බුල්ලේ කුමිකම් කර කට්ටිය වෙල කිව්වා විපක්ෂ නායකතුමා මේමයි මේ පෞද්ගලික ලුණුවක් එක්කෙනෙක් ඇවිල්ලා අරගෙන කියලා. ඒක මම මෙතන බලද්දි එක්කෙනෙක් ලුණු පටවනවා. මම ගත්ත අපේ නගර සභාවේ PHI මහත්තයාට මම එයා විනාඩි 5 මෙතනට ඇවිල්ලා එයා කිව්වා අපෝ මේ කරාව මෙතන බාන්න කියලා. මම කොහොමද නඩුවක් දාන්න ඕනේ කියලා. නෑ එයා කිව්වා මේ බාමු දැන් නඩුවක් දාන්න විදියක් නෑ කිව්වා. ඊට පස්සේ මම මාධ්‍යයට කතා කරලා පොලිසියට කතා කරා.